හරි පුතේ විභාගයේ අනිවාර්යෙන් තියෙන ගානක් තමයි මාතේ මද්දන්නේ. හරි අනිවාර්යෙන් ලකුණු 10ක් ගන්න පුළුවන් ගානක්. හරි ඕනේ කෙට්ට 10ක් ගන්න පුළුවන් ගානක් මේක. හරි මේක ලොකු දේවල් නෑ. හරි උපකල්පිත මද්දන් දාලා හොයන්න තියෙන සීන් එක. හරි පළවෙනි ප්‍රශ්නේ තියෙනවා මාත පන්තිය. මාත පන්තිය අහන්න පුතේ. මාත පන්තිය කියන්නේ වැඩිම සංඛ්‍යාතයේ තියෙන තැන. වැඩිම සංඛ්‍යාතයේ තියෙන්නේ 600යි 650යි. හරි මාත පන්තිය පුතේ උත්තර එනවා. මාත පන්තිය 600යි 650. හරි 600යි 650 තමයි පුතේ මේකේ මාත පන්තිය. මධ්‍යන්නේ මෙන්න මේ උපකල්පිත මධ්‍යන්නේ භාවිතයෙන් හදන්න කියලා කියන්නේ. හරි පුතේ මේක දැක්කම ඔබ ගහගන්නේ උපකල්පිත මධ්‍යන්නේ තමයි සාමාන්‍යයෙන් හදන්න ඕන බා. තීරු පහක් ගහගන්න. හරි තීරු පහක් ගහගනින් 1යි 2යි 3යි 4යි 5යි. හරි මේක ගන්නවා පුතේ දිනකට පළවෙනි සීන් එක. විකුණු ලොතරැයි ගණන. හරි ඊට පස්සේ පුතේ මධ්‍ය අගය ඊළඟට මධ්‍යයක් කියන්නේ x ඊළඟට සංඛ්‍යාතය f ඊළඟට අපගමනය d මෙතන පුතේ f කුණු කිරීම d. හරි ලියාගෙන 450යි 500යි ඊළඟට පුතේ 500යි 550යි ඊළඟට තියෙන පුතේ 550යි 600යි ඊළඟට තියෙන පුතේ 600යි 650යි ඊළඟට තියෙන පුතේ 650යි 700යි ඊළඟට පුතේ තියෙනවා 700යි 750යි ඊළඟට පුතේ තියෙනවා 750යි 800යි. මධ්‍යගය කියන්නේ මොකද පුතේ? මධ්‍යගය කියන්නේ මුල් දෙන්නේ එකතු කරලා දෙකට බෙදුවා. 400 500 900 50 950 දෙකට බෙදුවා කියන්නේ 475යි. ඊළඟට පුතේ 500 550 එකතු කරලා 1050 දෙකට බෙදුවම 525යි. ඊළඟට පුතේ 600 550 එකතු කරාම 1150යි දෙකට බෙදුවම 575. දැන් ඊටම දාගෙන 625යි. ඊළඟට 675යි. ඊට පස්සේ 725යි 775යි රටාවට එනවා. තේරෙනවද? ටිකක් ලියාගත්තම අනිත් ටික උඩ රටාවට දාන්න පුළුවන්. හරි සංඛ්‍යාතේ මේ ටික පුතේ 1 3 5 9 6 4 2. හරි පුතේ අපිට කියන්නේ මොකද්ද? උපකල්පිත මධ්‍යන්නේ. මෙන්න මේක. මෙන්න මෙතන තැන තියෙන එක ගන්න කියලා කියන්නේ උපකල්පිත මධ්‍යයක. මෙන්න මෙයා තමයි කවුද? මෙයා තමයි කියලා ගන්න කියලා කියන්නේ පුතේ. හරි. මෙයා තමයි කියලා ගන්න කියන්නේ. හරි. ඊට පස්සේ නැත්තම් උගල කොහොමද? මේක සාමාන්‍යයෙන් ගන්නේ නම් මාතේ වැඩිම තැන. මාතේ වැඩිම තැන මධ්‍ය අගය. මාතේ වැඩිම තැන මධ්‍ය අගය. එයා තමයි. හරි. ඊට පස්සේ අපි කරන්නේ පුතේ මේ උඩ එකාගෙන් යට එක අඩු කරා. උඩ එකාගෙන් යට එක අඩු කරා. උඩ එකා කියන්නේ 475න් 625ක් අඩුනා. කීයද පුතේ? 150යි. මොන 150යි? ඍණ 150යි. 525න් 625ක් අඩුනාම ඍණ 100යි පුතේ. ඊළඟට පුතේ බලන්න 575න් කීයද පුතේ? 575න් 625ක් අඩුනාම ඍණ 50යි. 625න් 625ක් අඩුනාම බිඳුවයි. මේක යට එකාගෙන් උඩ එක අඩු කරා. යට එකාගෙන් උඩ එක. යට එකාගෙන් උඩ එක අඩු කරන්නේ. 675න් 625 ධන 50යි පුතේ. 725න් 625 ධන 100යි පුතේ. ඊළඟට 775න් 625 ධන 150යි. බලමු උත්තරේ ගමු ගුණ කරලා. FD F ගුණ කරන්නේ D. එක් වරක් ඍණ 150 ඍණ 150යි. තුන් වරක් ඍණ 100 ඍණ 300යි. පස් වරක් ඍණ 50 ඍණ 250යි පුතේ. මෙතන බිඳුවයි. මෙතන 6 වරක් 50 300යි පුතේ. 4 වරක් 100 400යි පුතේ. ඊළඟට දෙවරක් 150 300යි. මේ ටික එකතු කරලා බලමු පුතේ. මේ ටික එකතු කරලා බලන්න කීයද කියලා. හරි. 150යි 300යි 450යි 450යි 250යි 500යි මේ ටික එනවා ඍණ 700ක් පුතේ. ඍණ 700ක් එනවා මේ ටික පුතේ. මේ ටික එනවා පුතේ 700යි 1000ක් එනවා. 1000ක් වැඩි තැනගේ මොකද 1000. 10න් 700ක් අඩුනම් එන්නේ කීයද පුතේ? ධන 300ක්. හරිද? මෙතන එනවා සිග්මා FD. සිග්මා FD එනවා පුතේ අපිට කීයද? ධන 300ක්. අපි මෙතන සිග්මා F බලමු. සිග්මා F කියන මුල් ටික එකතුව 1යි 3යි 4යි 4යි 5යි 9යි 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 18යි 18යි 6යි 24යි 24යි 4යි කියන පුතේ 28යි 28යි 2යි 30යි සිග්මා F 30යි. හරි සූත්‍රය නෝ පුතේ මෙන්න මෙහෙම එකක්. හරි සූත්‍රය මධ්‍යන්‍ය සමානයි ඒ ධන සිග්මා FD බෙදීම සිග්මා F ඒ කියන පුතේ 625යි. හරි ඒ කීයද? ඒ කියන්නේ මෙන්න මේ මධ්‍යගය 625යි පුතේ. ඊළඟට සිග්මා FD පුතේ 300යි. 300 බෙදන්න ඕන සිග්මා F කින් සිග්මා F 330යි. හරි 625
330න් බෙදුවම පුතේ 10යි 635 10 එකතු කරාම උත්තරේ මෙතන එනවා 635යි මධ්‍යගය කියලා පුතේ 635යි මධ්‍යයන්නේ 635යි හරි 635යි අපිට ඊළඟ ප්‍රශ්නයක් දීලා තියෙනවා ලොතරැයි පතක මිල රුපියල් 50යි හරි එකක මිල රුපියල් 50 නම් හරි මොකද්ද එකක මිල රුපියල් 50යි ලොතරැයි පතක මිල රුපියල් 50යි හරි සාමාන්‍යයෙන් ලොතරැයි පතක මිල අද කාලේ 40යි නේ අපි දාමු 40යි ලොතරැයි පතක මිල 40යි ලොතරැයි පතක මිල 40යි 40 කියද පුතේ 50 හරි මොකද මිලියනයට වඩා මූ හොයන්නේ නම් දවස් 50කද මූ මිලියනට වැඩිය හොයනවා නම් මුට ෆ්‍රී දෙනවා අර ටිකට් අරන් යන්න අර දෙන්නේ වාහනයක් දෙනවලු මුට චංගම රථයක් දෙනවලු අපි බලමු මූ මිලියනට වඩා හොයනවා කියලා මූ දවසකට ටිකට් සාමාන්‍යයෙන් දුන්නා 635ක් සාමාන්‍ය ඇවරේජ් එක 635ක් බලමු හරි මෙහෙම බලමු තුන්වෙනි ප්‍රශ්නේ නවතන් තියෙන්නේ දිනකට මූ ටිකට් පුතේ 635ක් විකුණනවා එක ටිකට් එකක මිල 40යි ඒ වගේ දවස් කීයද පුතේ 50 බලමු මිලියනට වඩා ගණක් එනවද කියලා මුන්දෙන් සුළු කරගන්න ලේසිනේ 635 මොම තියාගමු 40 50 4 5 20යි බිංදු 2යි 2000යි හරි 635 දෙකෙන් ගුණ කරලා බිංදු 3ක් දාන්න 635 දෙකක් පුතේ 600යි 1200යි 35යි 35යි 70යි 1270ට පුතේ බිංදු 1යි 2යි 3 බලන්න කීයද 1270000යි 1270000යි මොකද වෙන්නේ පුතේ මිලියනට වඩා වැඩි මිලියනයක් කියන්නේ ලක්ෂ 10ක් ලක්ෂ 10ට වඩා වැඩි 1270000ක් මේක කරනවා මේ මිනිස්සු 1270000ක ටිකට් දවස් 50ක ඇතුළත විකුණනවා මුට ලොරටයක් හම්බ වෙනවනේ චංගම රථයක් එම නිසා චංගම රථයක් ලැබේ හේතුව මිලියනට වඩා ටිකට් විකුණයි මිලියනයට වඩා ටිකට් විකුණයි හරි චංගම රථයක් හම්බ වෙනවා මිලියනට වඩා ටිකට් විකුණයි බලපන් ලොකු දෙයක් තිබ්බද කියලා ලකුණු කියන්න 10න් 10යි ලකුණු කියද පුතේ 10යි ඒකින් ලකුණු 10 ගන්න පුළුවන් හරි බලන්න ලේසි ප්‍රශ්නයක් තියෙනවා